ආයුබෝවන් කියලා පිළිගන්න ඔයාලා හැමෝම The Simple Math YouTube නාලිකාවට. අපි පුතේ මේ ඉන්නේ අපේ Mission 40 වැඩසටහනත් එක්ක. මොකද්ද මේ Mission 40 වැඩසටහන කියන්නේ? ගණිතය මූලික දේවල් වල ඉඳලා උගන්වන වැඩසටහනක්. ඒ කියන්නේ ගණිතයේ බිඳුවේ ඉඳලා උගන්වන වැඩසටහනක්. මිස් වෙච්ච දරුවෙක් ඉන්නවනම් ලකුණු 40ට අඩු දරුවෙක් ඉන්නවනම් එයාලට මේ වැඩසටහනත් එක්ක මුල ඉඳලා සම්බන්ධ වෙලා නැවත ගණිතයේ ඉක්මනින් ගොඩ දාගැනීමේ හැකියාවක් පවතිනවා. ඒකේ දෙවෙනි වැඩසටහන තමයි අද. අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ ඔයාලට පළවෙනි වැඩසටහන බැලුවේ නැත්නම් පළවෙනි වීඩියෝ එක බැලුවේ නැත්නම් ඒ වීඩියෝ එක බලලා ඇවිල්ලා මේ දෙවෙනි වැඩසටහන බලන්න. ඒ වගේම ඔයාලා අනිවාර්යෙන් අපේ channel එක subscribe කරලා තියාගන්න. ඉදිරියේදී දිගටම මේ වගේ ඔයාලට නොයෙකුත් ගණන් අපි සාකච්ඡා කරනවා. ඒ කියන්නේ නොයෙකුත් ගණන් අපිත් එක්ක එකතු වෙලා සාකච්ඡා කරන්න හැකියාවක් පවතිනවා. හරි. අපි යන් යන වැඩේට. පුතේ අද තියෙන්නේ අපේ දෙවෙනි දවසේ. ඒ කියන්නේ එදා මම කරපු එකේ ඊතුරු කොටස තමයි අද කරන්න බලාපොරොත්තු වෙන්නේ. අද මම ඔයාට වගන්ති දෙකක් දෙනවා. මේ වගන්ති දෙක කටපාඩම් කරගන්න ඕනේ. එතකොට ඔයාට පුළුවන් ඕනම සංඛ්‍යාවක් ಗುಣ කිරීමකදී සහ බෙදීමකදී මොකද්ද වෙන්නේ කියන එක හරියට තේරුම් ගන්න. ඒ කියන්නේ මෙහෙමයි. එදා මම කතා කරා ධන ඍණ සංඛ්‍යා සුළු වුණාම මොකද්ද උත්තරේ එන්නේ? ඒ වගේම අද කතා කරනවා ධන සංඛ්‍යාවක් ඍණ සංඛ්‍යාවකින් ಗುಣ කරන්නේ කොහොමද? ධන සංඛ්‍යාවක් ඍණ සංඛ්‍යාවකින් ඍණ සංඛ්‍යාවක් ධන සංඛ්‍යාවකින් ඍණ සංඛ්‍යාවක් ඍණ සංඛ්‍යාවකින් ඔන්න ඔය කීපයක්. ඒ කියන්නේ අද කතා කරන්නේ සදිශ සංඛ්‍යා පාඩමේ ಗುಣ කිරීම සහ බෙදීම සම්බන්ධ වගන්ති කීපයක්. හරි. එහෙනම් ඊළඟ වගන්තිය ලියාගමු අපි හැමෝම මාත් එක්කම ලියාගන්න. මේ සදිශ සංඛ්‍යා පාඩමේ ಗುಣ කිරීම සහ බෙදීම සම්බන්ධ වගන්ති. මොකක්ද පුතේ අපිට තියෙන වගන්තිය? ಗುಣ කිරීමකදී සහ බෙදීමකදී. ඒක මම මුලින්ම ලියන්නම්. මේවා වළංගු වෙන්නේ ಗುಣ කිරීමකදී ಗುಣ කිරීමකදී හා බෙදීමකදී. හරි. ಗುಣ කිරීමකදී බෙදීමකදී ඔයා මේ වගන්ති දෙක බලලා තමයි සුළු කරන්න ඕනේ. ධන සංඛ්‍යා දෙකක් ಗುಣ කරොත් උත්තරය තමයි ධන. ඒ කියන්නේ පුතේ ಗುಣ කරන්න හා බෙදන්න සංඛ්‍යා දෙකක් තියෙනවා නම් මේ සංඛ්‍යා දෙක ಗುಣ කරාට පස්සේ උත්තරේ ලකුණ ගැන තමයි මේ කතා කරන්නේ. ඒ කියන්නේ පුතේ ධන සංඛ්‍යා දෙකක් ඇති විට පිළිතුර ධන සංඛ්‍යා දෙකක් ඇති විට පිළිතුර මොකද්ද? පිළිතුර ධන වේ. right. ඒ කියන්නේ පුතේ මෙන්න මේක. දැන් මේක ලිව්වහම ඔයාලට තේරෙනවා. අපි ගමු ධන දෙක කියලා. ධන දෙක කියන සංඛ්‍යාව ධන පහෙන් ගුණ කරාම උත්තරේ දෙවරක් පහ කොහොමද 10 තමයි. උත්තරේ ලකුණ තමයි මෙතනදී සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද දෙවරක් පහ 10යි කියලා අපි හැමෝම දන්නවා. ඒ වුණාට මේ ලකුණු හරියට අපි දන්නේ නැහැ කට්ටිය. ඒක තමයි අපිට මිස් වෙලා තියෙන දේ. ධන වැඩි කිරීම ධන කියන්නේ උත්තරේ මොකද්ද පුතේ? ධන. ඒ වගේම මට ඊළඟ වගන්තිය ලියන්න පුළුවන්. ධන සංඛ්‍යා දෙකක් ඇති විට ඊළඟ එක ඍණ සංඛ්‍යා දෙකක් ඇති විට. ඍණ සංඛ්‍යා දෙකක් ඇති විට පිළිතුර මොකද්ද? පිළිතුර පුතේ ධන වේ. ඔන්න ඕක තමයි වැදගත් දේ. ඒ කියන්නේ පුතේ ඍණ දෙක වැඩි කිරීම ඍණ පහ. ඍණ දෙක වැඩි කිරීම ඍණ පහ. උත්තරේ 10 තමයි. වැඩේ කියන්නේ ලකුණ ධන 10යි. ඔන්න ඕක තමයි කට්ටිය දන්නේ නැති දේවල් පුතේ. මේ ඔයාලට වර්ධින තැන් මෙන්න මේවා. කියන්නේ ධනයි වැඩි කරොත් උත්තරේ ධන. ඍණයි වැඩි කරත් උත්තරේ ධන. සමහරු දානවා ඍණ කියලා. ඔන්න ඕක තමයි හරියට ඉගෙන ගන්න ඕනේ. මේ මෙතනින් එහාට මේ එන හැම සුළු කිරීමකටම ඔයා මේ වගන්ති ටික බලලා ඕනේ උත්තර ලියන්න. මේ වගන්ති බලලා උත්තර ලිව්වොත් ඔයාට මේ ගණන් වරදින්නේ නැහැ. හරි. ඔයා පුරුදු වෙනකම් මම කියනවනේ මේ මාස 3ක කාලයක් කියලා. මේ මාස 3ක කාලය යනකම් මේ වගන්ති බල තමයි ඔයා හැම සුළු කිරීමක්ම කරන්න ඕනේ කම්මැලි නැතුව. හරි. ඔයා මේක ඉගෙන ගන්න වැඩේ නම් ඉන්නේ අනිවාර්යෙන් බිත්තියේ පුළුවන් නම් මේ වගන්ති ටික ලියලා ගහගන්න. හරි ලස්සන ෆොටෝ එකක් ලියලා මේ වගන්ති ටික ගහගන්න. එතකොට හැම සුළු කිරීමකදීම ඔයාට බිත්තිය දිහා බැලුවා උත්තර ලිව්වා. අපි ওই පොත පෙන්නලා බලන්නේ කම්මැලි, පොත පෙන්නලා උත්තර ලියන්නේ කම්මැලි. ඒ නිසා මේ වගන්ති ටික බිත්තියේ ගහගන්න. හරි. මෙතනදී දෙනවා මම වගන්ති දෙකක් දුන්නා. අද 3ක් දෙනවා. මේ වගන්ති පහ බිත්තියක ගහගන්න. හරි. හැමතිස්සෙම මේක බල උත්තර ලියන්න. එහෙම තමයි ඔයාලට මේක කරන්න වෙන්නේ. මම මේ කියන විදිහට වැඩේ කරන්න අනිවාර්යෙන් ගොඩ යනවා. එහෙනම් පුතේ මේකේ ඊළඟ වගන්තිය. ඒ කියන්නේ තුන්වෙනි වගන්තිය. මොකද්ද? ධන සංඛ්‍යාවක් සහ ඍණ සංඛ්‍යාවක් ඇති විට
ධන සංඛ්‍යාවක් සහ ඍණ සංඛ්‍යාවක් ඇති විට පිළිතුර මොකක්ද? පිළිතුර ඍණ වේ. අන්න පුතේ ධනයි ඍණයි සංඛ්‍යා දෙකක් වැඩි කරොත් තමයි ඒ කියන්නේ ඍණ දෙක වැඩි කිරීම ධන 5. උත්තරය 10යි. මොන 10යිද? ඍණ 10යි. නැත්තම් ඕකම අනිත් පැත්ත ගමු. ධන දෙක වැඩි කිරීම ඍණ 5. උත්තරේ කීයද? ඍණ 10යි. පුතේ ඒක හැදෙන්නේ කොහොමද? ධන ඍණ මාරු වෙච්ච සංඛ්‍යා දෙකක් වැඩි වුණොත් තමයි උත්තරේ මොකක් එන්නේද? ඍණ එන්නේ. මෙහෙම හදාගන්නත් පුළුවන්. සමාන ලකුණු තියෙන සංඛ්‍යා දෙකක් වැඩි කරොත් උත්තරය ධන. අසමාන ලකුණු තියෙන සංඛ්‍යා වැඩි කරොත් උත්තරේ ඍණ. මං දැන් උගන්වපු මේ වගන්ති 5 ඔයාට මැරෙනකම් මතක තියෙන්න ඕනේ. අනිවාර්යෙන් එහෙමයි. හරිද? ගණන් වල තියෙන මූලිකම සංකල්පය ඕක. මේක බැරි හින්දා තමයි ළමයින්ට ගණන් හැමදාම වර්ධින්නේ. මොකද මේ කරපු සුළු කිරීම පුතේ හැම තැනම තියෙනවා. ගණන් ඔයා 11 වසරේ O level විභාගයට ලියන කොටත් මේ ටික හැම පාඩමකම තියෙනවා. මේ බේසික්ම සුළු කිරීම. මේක හරියට ඉගෙන ගන්න ඕනේ. දැන් ඔයා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඔයාට මම මේ දුන්න වගන්ති 5න් කීයක් හරියටම පුළුවන් වුණාද? අන්න එතන තමයි ඔය අවුල තියෙන්නේ. අපි ඒක හදාගමු. මේ ටික ඉක්මනට ලියා ගන්න. මන් මේ දෙන ගණන් ටික ඊට පස්සේ හදන්න. එතකොට ඔයාට මේක සම්පූර්ණයෙන් ගොඩ යනවා. දැන් මේ වගන්ති ටික බලලා මම දෙන ගණන් ටික හදන්න. හරි. බලන්න මම එක ගානක් හදන විදිහ කියා දෙනවා. මම ඔයාලට දෙනවා පුතේ ගානක් ඍණ 6 වැඩි කිරීම ඍණ 4. ඔයා මොකද්ද කරන්න ඕනේ? 6 වරක් 4 බලන්න. 6 වරක් 4 24යි. දැන් බලන්න ඍණ සංඛ්‍යාවක් ඍණෙන් වැඩි කරාම උත්තරේ මොකද්ද? කීවෙනි වගන්තියද? මම අද දවසේ දුන්න දෙවෙනි වගන්තිය. ඍණ සංඛ්‍යා දෙකක් ඇති විට මොකද්ද කරන්නේ? ಗುಣ කරලා පිළිතුරට ලකුණ දාන්න. හරි. දෙවෙනි වගන්තිය දිහා බලලා මේක උත්තර ලියන්න. ඔන්න මම තව ගානක් හදනවා දෙක. මම මෙහෙම එකක් දෙනවා. ඍණ 8 බෙදීම ධන 2. මේකේ උත්තරේ මොකද්ද? ඍණ 8 බෙදීම ධන 2. 8 බෙදීම 2 කියන්නේ උත්තරේ 4යි. නමුත් ඍණ සංඛ්‍යාවක් ධනෙන් බෙදුවම උත්තරේ ඍණ. එහෙනම් අවසාන උත්තරේ ලැබෙනවා මට ඍණ 4යි කියලා. ඒ වගේම තුන්වෙනි ගාන. මම දෙනවා ඍණ 5 වැඩි කිරීම ධන 2. හරි. ඍණ 5 වැඩි කිරීම ධන 2. බෙදීම ඍණ 2. අන්න මේ වගේ ගානක් කොහොමද සුළු කරන්නේ? මොකද්ද පුතේ කරන්නේ? මුලින්ම මේ උඩ තියෙන සංඛ්‍යා දෙක ගුණ කරන්න. ඍණ සංඛ්‍යාවක් ධන සංඛ්‍යාවකින් වැඩි කරාම උත්තරේ ඍණ 5 වරක් 2 10යි. ඍණ 10යි. ඍණ 10 බෙදීම යට තියෙනවා ඍණ 2. දැන් මෙතනදි වෙන්නේ ඍණ සංඛ්‍යාවක් ඍණ සංඛ්‍යාවකින් බෙදිලා. ඍණ සංඛ්‍යාවක් ඍණ සංඛ්‍යාවකින් බෙදුවාම උත්තරේ කීයද? ධන 5යි කියලා එනවා. එහෙනම් අවසාන උත්තරේ පුතේ ධන 5යි. හරි. පැහැදිලිද මේව සුළු කරන විදිය? වගන්ති ටික බල සුළු කරන්න. ඊට පස්සේ ඔයාලට හිතින් හදන්න පුළුවන් මට්ටමට එනකම්. පැහැදිලි? හරි. ඕක තමයි පුතේ දෙවනි වීඩියෝ එකේ මගේ ප්‍රධානම අරමුණ. මෙන්න මේ වගන්ති තුන හරියට පුරුදු කරන එක. මේක දැනට ඔයා පොඩ්ඩක් අහගෙන ඉඳලා මේක තේරුණාට හරියන්නේ නැහැ. මේකෙන් නිතර ගණන් හදන්න ඕනේ. ඔයා හදන සෑම ගානකදීම මෙතනින් එහාට මේ වගන්ති තුන බල හදන්න ඕනේ. පැහැදිලිද? සම්පූර්ණ වගන්ති 5ක් තියෙනවා. ඔය 5ක් ක්වොලිටියට පුරුදු කරගෙන මම මේ දෙන දැන් හෝම්වර්ක් එක කරන්න. මම දැන් ගණන් 10ක් දානවා. ඔය ගණන් 10 ඊට පස්සේ හදන්න. හරි.
එහෙනම් පුතේ මම දැන් දාපු මේ ගණන් 10 හදලා අපේ තුන්වෙනි වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න. ඔයාලා හැමෝටම ආයුබෝවන් ජය වේවා.